ආයුබෝවන් කියලා පිළිගන්නවා ඉසිරහස් වෙතින් අරන් එන තවත් වීඩියෝ එකකට. අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ නිවසට ධනය ආකර්ෂණය වැඩි කර ගැනීමට නිවසේ විසිත්ත කාමරය හෙවත් සාලය තුළ තිබෙන්න ඕන දේවල් කීපයක් ගැන. ඒ වගේම වීඩියෝට යන්න කලින් ජීවිතේට වැදගත් වෙන ගොඩක් දේවල් එකතු කරගන්න ඉසිරහස් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. නිවසක සාලය කියන්නේ නිවසේ තිබෙන වැදගත්ම ස්ථානයක්. නිවසේ සාලයට විවිධ සැරසිලි, විවිධ පැලෑටි හා හිරුවෙලි එකතු කරලා නිවසේ වාසනාව වැඩි කරගන්න පුළුවන් බව වාස්තු විද්‍යාලයේ සඳහන් වෙනවා. නිවසක ගිනිකුණ දිශාවෙන් නිවසේ ගෘහමූලික සංකේතයක් වෙන බවත් වාස්තු විද්‍යාවේ සඳහන්. ඒ නිසාම නිවසේ සාලය ගිනිකුණ දිශාවේ පිටලා තියෙනවා නම් ඒ ගෙදර ගෘහමූලිකයාගේ ධනය හා වෘත්තීය මට්ටම ඉහළ දැමීමට හේතුවක් වෙනවා. ඒ වගේම ඔයාගේ නිවසේ හා පවුලේ දියුණුවට බලපාන තවත් දෙයක් තමයි සාලේ දිග, පළල හා උස කියන සාධක. ඔයාගේ නිවසේ සාලයත් වැඩි දිගකින් හා පළලකින් යුක්ත නම් නිවසට වාසනාව හා ධනාත්මක ශක්තිය නිවස තුළට ඇතුළු වීමට එක හේතුවක් වෙනවා. ඒ වගේම සාලේ සිවිලිම උසින් පිටලා තියෙනවා නම් ඒ ගෙදර අයට උසස් ජීවන සමාජ පිළිගැනීමක් ලැබෙනවා. ඒ වගේම ඔයාගේ සාලේ උස අඩු නම් ඍණාත්මක ශක්තිය වැඩි වෙලා ධනය වාසනාව අඩු වීමටත් ඒක බලපානවා. ඒ වගේම තමයි සාලේ තියෙන ධනමුල්ල කියන තැනට විශේෂ ධනක් හිමි වෙනවා. සාලේ ධනමුල්ල පිටලා තියෙන්නේ සාලේට ඇතුළු වෙන දොරටුවේ සිට විරුද්ධ දිශාවේ පිට ඇති මුල්ල. ඉතින් මේ ධනමුල්ලට බාධා වෙන විදිහට පුටු හෝ බාහන තැබීමෙන් තොරව ධනමුල්ලේ කුඩා ස්ටූලයක් තියලා ඒ මත කාසි පිරු භාජනයක් තබන්න පුළුවන් නම් ඔබේ නිවසට ධනය ආකර්ෂණය වෙන බව සඳහන් වෙනවා. නිවසට ධනය වාසනාව අරගෙන තවත් වැදගත් සාධකයක් තමයි සාලේ ඇති ආලෝකය හා දීප්තිය. වැඩි ආලෝකයක්, දීප්තියක් ඇති සාලය නිවසට වාසනාව ගෙන බව සඳහන් වෙලා තියෙනවා. ඔබේ නිවසේ සාලය ආලෝකය අඩුයි නම් ආලෝකය වැඩි කර ගැනීම සඳහා පොකුරු විදුලි පහනක් භාවිතා කරන්න. ඒ වගේම ඒ විදුලි පහන් රවුම් හඩෙන් යුක්ත නම් ගෙදර නිවසියන්ගේ සමාජ පිළිගැනීම ඉහළ යන බව කියවෙනවා. ඒ වගේම නිවසක සාලය සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ජනෙල තැබීමත් අහිතකර බව තමයි සඳහන් වෙන්නේ. එමගින් මූල්‍ය පසුබෑම ඇති වෙන බව වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. තවත් වැදගත් දෙයක් තමයි සාලේ උස ගස්වල, මල්වල හා විසිතුරු මත්ස්‍යයන්ගේ පින්තූර එල්ලීමෙන් ධනය, උසස් සමාජ මට්ටම, සාමය හා සෞභාග්‍ය ලැබෙන බව සඳහන් වෙනවා. ඒ වගේම සාලේ තියෙන ප්‍රධාන පුටු, එහෙමත් නැත්නම් සෝපායක හැම විටම බිත්තිවල හේතු වෙන ආකාරයට තියන්න. ඒ වගේම එහි වාඩි වුණාම ජනේලයකින් මහා මාර්ගයක වාහන තතපදයක් වගේ දර්ශනයක් පේනවා නම් ඒක සුදුසු නොවන බව සඳහන් වෙනවා. එවැනි ජනේල තියෙනවා නම් එයා විවෘත නොකර තිර රෙද්දකින් ජනේලේ වසා තැබීම වඩාත් යහපත් වෙනවා. ඉතින් අපි හිතනවා අද වීඩියෝවෙන් ඔයාගේ ජීවිතයට වැදගත් දෙයක් එකතු වෙන්න ඇති කියලා. මේ වගේ වැදගත් වීඩියෝ නැරඹීමට අපේ YouTube channel එක subscribe කරන්න කියලාත් ඉල්ලනවා. ඒ වගේම මේ වීඩියෝ එකෙන් ඔයාගේ ජීවිතයට දෙයක් එකතු වුණා නම් තවත් පිරිසකට මේ වීඩියෝ එක share වෙන්න like කරලා comment එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.